කොහොමද ඔයාලට ලංකාවේ vlogs වලින් ඔන්න දෙවනි vlog එක මම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම බෞද්ධ කෙනෙක්. එතකොට මගේ හස්බන්ඩ් කතෝලික කෙනෙක්. ඉතින් අපි දෙන්න ආව පෞල් සංස්කෘතීන් දෙක. ඇත්තටම ඒක හරිම ලස්සන කම්බිනේෂන් එකක්. ඉතින් අපේ පෞල් දෙකේම අම්මලා තාත්තලා අපේ චූටි මනෝපැටිය වෙනුවෙන් බාරහාර වෙලා තිබ්බා. ඒ වගේම අපි පිටරටක ඉඳන් එනකොට ලංකාවට ඇවිල්ලා ට්‍රිප්ස් විතරක් නෙවෙයි වන්දනා ගමන් ඉතින් ඒ දේවලුත් යන්න ඕනේනේ. ඉතින් අපි තීරණය කරා මුලින්ම අනුරාධපුර ඊට පස්සේ මඩුපල්ලි ඊට පස්සේ තලවිල යන්න. මේක තමයි අපේ රූට් එක. ඉතින් අපි අනුරාධපුරයට ගිය වෙලාවේ මුලින්ම ගියේ ජය ශ්‍රී මහා බෝධිය ළඟට. ඉතින් අපි එතනට ගිහිල්ලා බෝධි පූජා තියලා අපේ බාරහාර ඔක්කොම ඔප්පු කරලා එතකොට ඉතින් අපි ටිකක් නිදහසේ ඉඳලා එතනින් පිටත් වුණා ආපහු රුවන්වැලි මහා සෑය ළඟට යන්න. ඉතින් මේ තියන්නේ ජය ශ්‍රී මහා බෝධිය ළඟ ගත්ත ෆොටෝස්. ඉතින් හිතට මාර්ම සැනසීමක් දැනෙනවා මේ වගේ තැනකට අවුරුදු ගානකට පස්සේ ආවහම. ඒක ඉතින් කියාගන්න බැරි අත්දැකීමක්. ඇත්තටම මේ වෙලාවේ මගේ හස්බන්ඩ්ට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මාව තේරුම් අරගෙන එයා මං ආස තැන්වලට යන්න කොහොම හරි වෙලාව හදාගත්ත ලංකාවට ආවේ චූටි කාලෙදී වුණත්. මොකද මම ඉන්න රටේ පන්සල් මේ ළඟපාත ඇත්තටම නැහැ. ඉතින් මට නිතර පන්සලකට යන්න එන්න විදිහක් නැහැ. බෝධි පූජාවක් තියන්න ඒ දේවල් කරන්න විදිහක් නැහැ. ඉතින් එයා මට ප්‍රොමිස් වුණා ලංකාවට ගිය වෙලාවේ මං ආසයි හැම තැනකටම එයා මාව එක්කන් යනවා කියලා. ඉතින් මං වෙනුවෙන් විතරක් නෙමෙයි මගේ පුතා වෙනුවෙනුත් මගේ හස්බන්ඩ් මේ දේ කරා. බෞද්ධ ආගමිකයෝ විශ්වාස කරනවා මේ විශ්වයේ ප්‍රබලම බලගතුම තැන තමයි මෙතන කියලා. මේ රුවන්වැලි මහා සෑ රජුන් ළඟ ඒ තියෙන ඒ දැනෙන හැඟීම ඒ තියෙන බලය වචනයෙන් විස්තර කරන්න බෑ. ඉතින් අහම්බෙන් අපේ කැමරාවට කැප්චර් කරගන්න පුළුවන් වුණා මෙන්න මේ සිදුවීම. ඔයාලා මේක ඉස්සලා බලලා ඉන්නකෝ. හරියටම මේ සිද්ධිය කැප්චර් කරගද්දි වෙලාව 11:00 12:00 අතර වගේ. ඉතින් ඒ වෙලාවට තිබ්බ අවුව රස්නෙත් එක්ක අපිට උඩ බලන්න අමාරුයි. ඉතින් කැමරාවට මේ විදිහට කැප්චර් කරගත්තාම අපි පස්සේ බලනකොට තමයි මේකේ ලස්සන දැක්කේ. ඇත්තටම මට හිතින් සාදුකාර කියවුණා ඒ දැක්ක දෙයට. ඉතින් ওই විදිහට අපි ගොඩක් වෙලා රුවන්වැලි මහා සෑය ළඟ හිටියා. මගේ පවුල බෞද්ධ පවුලක්. ඉතින් මං කලින් කිව්වා වගේ මගේ හස්බන්ඩ් ක්‍රිස්තියානි පවුලක්. ඉතින් මගේ හස්බන්ඩ්ගේ අම්මී තාත්ති මල්ලි එයාලත් හරිම ආසාවෙන් එතනට වෙලා ඒ වතාවත් කරා ඒ හැමදේම කරා. ඉතින් හරිම සතුටුයි මේ වගේ වෙලාවක් අපිට ගත කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඔතනින් පස්සේ අපි පිටත් වුණා මඩුපල්ලියට යන්න. අපි පොඩි චේන්ජ් එකක් දාගෙන කෑම කාලා ඒ ඔක්කොම කරලා අපි යන්න පිටත් වුණා. ඒ යන අතරමඟ අපිට පොඩි ට්‍රැෆික් එකකුත් හවු වුණා. බලන්නකෝ මේ කවුරු හින්දාද කියලා. ඔන්න ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ දෙවනි ගමනාන්තයට. ඒ තමයි මඩුපල්ලිය. ඉතින් මගේ හස්බන්ඩ් ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම මඩුපල්ලි තලවිල ඒ දෙකට එනවම තමයි. ඉතින් මේ වන්දනා ගමනට අනුරාධපුරෙත් ඔන්න එකතු වුණා. මොකද මම නිසා. ඉතින් අපේ චූටි පැටියටත් ආශිර්වාද අරගෙන අපි එතන ඔරසන් කියලා ඉටිපන්දම් පත්තු කරලා ඉතින් අපි කට්ටියම ඊට පස්සේ ආයෙත් පිටත් වුණා තලවිලට එන්න. ඉතින් මේ තියන්නේ තලවිල අපි නැවතිලා හිටපු විලා එක. හරිම ෂෝක් නිදහස් තැනක්. අනිත් එක සැප පහසුකම් අතින් හොඳටම හොඳයි. ඉතින් අපි වොෂ් එකක් දාලා කරලා කට්ටියම ඉතින් ඔන්න දැන් මේ රෑ ලෑස්ති වෙලා ඉන්නවා කෑමට. අපේ නංගි තමයි කෑම මේසෙ ළඟ මුර කරන්නේ. ඉතින් අපි කට්ටිය අද පොඩි වයින් එකක් අරගෙන පොඩක් ඉතින් මේ ගමන සෙලිබ්‍රේට් කරනවා. ඉතින් කට්ටියට මහන්සිත් එක්කනේ. ඉතින් ওই විදිහට තමයි අපේ රෑ දවස ගත වුණේ පළවෙනි දවස රෑ. ඉතින් ඔයාලට මේ විලා එක පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඊට කලින් මේ විලා එකේ නම කිව්වේ නෑනේ. මේ තමයි සමරින් විලා තලවිල.
ඉතින් Tamarin Villa තලවිල කියලා ඔයාලා Google search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම contact number එක මෙතනින් දාන්නම්. ඉතින් rooms තියෙනවා, rooms දෙකක් තියෙනවා මේ villa එක ඇතුලේ. ඒ වගේම තව එක room එකක් තියෙනවා kitchen එකත් එක්ක attached වෙලා. ඉතින් එහෙම බැලුවොත් rooms 3ක් තියෙනවා. එතකොට මේ එක ලොකු room එකක් දෙකට බෙදලා තියෙනවා beds දෙකක් දාලා. එතකොට rooms දෙකෙම 4 beds තියෙනවා. ඒ වගේම attached bathroom. එතකොට kitchen එක separate අපිට දීලා තියෙනවා. ඒකේ kitchen එකේ ඔක්කොම බඩු මුට්ටු ඒ හැමදේම අපිට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි villa එකේ details තියෙන්නේ. බලන්නකෝ. පවුලේ කට්ටියම ඉන්න තැන තමයි මේ ලෝකේ තියෙන සුන්දරම තැන වෙන්නේ. ඉතින් අපේ කට්ටියත් එකතු වෙලා මේ කියව ඉන්නේ රෑ කෑමට කලින් හෙට දවසේ මොනවාද ප්ලෑන් කරන්නේ, එතකොට හෙට දවසේ කන්නේ මොනවාද, ඊළඟට අපි මෙතනින් පිටත් වෙන්නේ මොන විදිහටද, ඉතින් අද දවස කොහොමද, අනුරාධපුරය ගැන විස්තර, මඩුපල්ලිය ගැන විස්තර, ඉතින් ඕවා තමයි ඉතින් අපි මෙතන කතා කර කර ඉන්නේ. හරිම රසවත් කතා ගොඩක් එදා ඉතින් එතන කතා කරා අපේ පවුලේ කට්ටියත් එක්ක. ඉතින් මට හරිම සතුටුයි මේ වගේ ලස්සන දවස් අපිට ගත කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මේ වෙලාවේ අපේ මනෝ පෙන්ෂනන් දොයි හොඳටම එයාව නිදි කරවලා තියලා ඉතින් අපි කට්ටිය ඉතින් කතා කර කර ඉන්නවා. ඔහොම තමයි ඉතින් අපේ එදා දවස ගත වුණේ. ඉතින් මෙතනින් පස්සේ අපි කට්ටිය කාලා බීලා සින්දුවක් කියලා චුට්ටක් විනෝද වෙලා රෑ නින්දට ගියා. ඉතින් මේ අපේ දෙවනි දවස. අයියා මට කියලා තියෙනවා ඉස්සර යාලා තලවිලෙනකොට උදේ පාන්දර යනවලු මාදල් අදිනවා බලන්න. ඉතින් මාදල් අදිනවා බලලා මාළු අරගෙන ඉතින් යාලට දවල් දවසට කන්න කෑමත් අරගෙන තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් මේ සැරේ අපිත් එක්ක ගියාමත් ඒ දේ ඒ විදිහටම වුණා. ඉතින් ඒ අත්දැකීම නම් මට ගන්න බැරුව ගියා. මොකද මට මහන්සියට නිින්ද ගියා. ඉතින් ඒකට ගියේ පිරිමි කට්ටිය විතරයි. එයාලා ගෙනාව මාළු කෑම බීම ඔක්කොම හදලා ඉවර වෙලා මේ අපි අපේ කෑමට රැස්ති වෙලා ඉන්න කට්ටියම. ඉතින් අපි කෑම කාලා ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි ආයෙත් කට්ටියම ගියා බීච් එක පැත්තට. ළඟට අපි කරේ කෑමෙන් පස්සේ කට්ටියම පොඩ්ඩක් රෙස්ට් කරලා ඉවර වෙලා හවස් වෙන්න අවුව බහින වෙලාවල්ලා අපි ගියා තලවිල පල්ලියට. එතනින් පස්සේ අපි කට්ටිය ඉටිබන්දම් පත්තු කරලා ඔරසන් කියලා හැමදේම කරලා ඉවර වෙලා එතනක් චූටි ෆොටෝස් ටිකක් අරගත්තා. ඉතින් මේවා ඉතින් අපේ මතකයන්නේ. ඉතින් පල්ලියට આવොත් බීච් එකට නොගිහින් බැරි නිසා අපි හැමෝම බීච් එකටත් ගිහිල්ලා ගෙදර ගියා. ඉතින් මේ තියන්නේ අපේ 3 වෙනි දවස. ඒ කියන්නේ අපි පිටත් වෙන දවස. තලවිලින් අපි පිටත් වෙන්න කලින් මට හම්බුන්නේ නෑනේ මාදල් අදිනවා බලන්න. ඉතින් අපි එදා උදේම ගියා මාදල් අදිනවා බලන්න. ඉතින් මේ බලන්නකෝ මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕන නිසා මම ඒක ලස්සනට වීඩියෝ කරගත්තා. බලන්නකෝ. මෙතනින් පස්සේ මාදල් අදිනවා බලලා අපි කෙලින්ම ගියේ කරවල වාඩියට. කරවල වාඩියට ගිහිල්ලා එතනින් අපිට රට අරන් එන්නත් එක්කම අපි කරවල ගත්තා. ඉතින් ෆ්‍රෙෂ් කරවල තිබුණා. මේ නම් මාදලට හවුන මාළු. ඉතින් එයාලගේ මහන්සිය ප්‍රතිඵල තමයි ඉතින්. හැබැයි දැක්කම නම් පව් කියලා හිතෙනවා. මොනවාද ওই විදිහට තමයි ඉතින් අපි එන්න කලින් තලවිල ප්‍රොෆිට් කරපු විදිහ. මේ තියෙන කරවල වේලන විදිහ කරවල වාඩියක් පොඩි. ඉතින් බලන්නකෝ ඔයාලා මේව බීට කලින් දැකලා තියෙනවද කියලා.
ඉතින් මෙතනින් පස්සේ අපේ මනුපැටියවත් චුට්ටක් සෙල්ලම් කරන්න දාලා යාට වැඩි අල්ලලා ඉතින් මේකයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ආපහු අපේ ගෙවල් බලා යන්න පිටත් වුණා. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝස් ඇත්තටම මට ගන්න බැරුව ගියා. මොකද ගෙදර යන නිසා පොඩක් බෑග් අස්පස් කරගත්තා. ඉතින් චුට්ටක් බිසි වුණා. ওই විදිහට තමයි ඉතින් අපේ මේ ගමන ඉවර වුණේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ vlog එක ආසාවෙන් බැලුවා කියලා. අමතක නොකර මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න මේ වගේ තව ලස්සන vlogs බලන්න. එහෙනම් ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you. Bye bye.